අජාසත්ත රජතුමා මගධ රාජධානිය රජකුවිය. ඔහුගේ පියා වූයේ බිම්බිසාර රජතුමාය. බිම්බිසාර රජතුමා බුදුදහමට බොහෝ ගෞරවය දැක්වූ යහපත් රජකු ලෙස ප්‍රසිද්ධයි. කෙසේ වෙතත් අජාසත්ත කුමරුට බලය ගැන ලොකු ආසාවක් තිබුණා. ඒ කාලේ දේවදත්ත භික්ෂූන් වහන්සේ ඔහුට නරක උපදෙස් දී රාජ්‍ය ඉක්මනින් ලබා ගන්න නම් පියා ඉවත් කරන්න කියලා උගන්වූ බව කතාවල කියවෙනවා. ඒ නිසා අජාසත්ත කුමරු තම පියා වූ බිම්බිසාර රජතුමා සිරගත කරලා අවසානයේ මරණයට පත් කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ සිද්ධිය නිසා අජාසත්ත රජතුමාගේ ජීවිතේ පුරාම මහත් පසුතැවිල්ලක් ඇති වුණා. බුදුන් වහන්සේ හමුවීම. කාලයක් ගත වෙද්දී ඔහුගේ හිත අස්තීර වෙලා තිබුණා. එවිට ඔහු බුදුරජාණන් වහන්සේ හමුවීමට රජගහ නුවරට ගියා. බුදුන් වහන්සේ ඔහුට ධර්මයේ පැහැදිලි කරලා වරද පිළිගෙන යහපත් ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම කියා දුන්නා. ඒ දවසින් පස්සේ අජාසත්ත රජතුමා බුදුදහමට ගෞරවය දක්වන රජකු බවට පත් වුණා. ඔහු බෞද්ධ සංගමයටත් සහාය දුන්නා කියලා බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.